දැන් අපි මුල්ගල තියලා ඉවරයි. ඊට පස්සේ අපේ චාරිත්‍රයක් තමයි භෝජන සංග්‍රහය පවත්වන එක. මේ භෝජන සංග්‍රහය පවත්වන එක දසුන් අපේ ආදි කාලයේ සිටම පැවතෙන චාරිත්‍රයක්. මේ කටයුත්ත නිසි පරිදි ඉෂ්ට සිද්ධ කරන්නත් අපි දැනගන්නට ඕන. අපිට විදේශීය විවිධ බලපෑම් හින්දා නිසා මේ කටයුතු විවිධ විදිහට මිනිසුන් අතර වෙනස් වෙමින් පවතිනවා. නමුත් දැන් මේ ගැන නැවතත් සලකා බැලීම් කරන නිසා ඇත්තටම අපිට සන්තෝෂයි. ඒ වුන් දිරිගැන්වීමක් හැටියට මේ වගේ දැනුවත් කිරීම ඉතාම වටිනවා. දැන් පළවෙනිම දේ තමයි තමන් භෝජන සංග්‍රහය භුක්ති විඳින්නට ඕන ලනු ගහපු සීමාව ඇතුළත. එම කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්න ඕන තමන් ඇතුළු පවුලේ උදවිය සමග ලනු ගහපු සීමාව ඇතුළත ඉඳගෙන ඕන පළවෙනි භෝජන සංග්‍රහය කරන්න. එහෙමනම් තමන් කාලා බීලා ඉවරුණෙන් පස්සේ බාසුන් ලැහැට එන්න කියන එක අද උචිත නැහැ. ඔවුන් ඒකට සූදානම් වෙන්නේ නැහැ අද කාලේ හැටියට. ඒ තමන් භෝජන සංග්‍රහය භුක්ති විඳින අතරතුර බාසුන් ලැහැටත් භෝජන සංග්‍රහයට ආරාධනා කරන එක තමන්ගේ යුතුයකම. මේ වගේ දේවල් අපි කරන්න සිදුවන්නේ දසුන් තමන්ගේ ගෘහය තමන්ට සීහුම් කර ගැනීමක්. තමන්ට එකඟ කර ගැනීම. මෙතනට පයින් ගහන හැමෝම පරාදයි. ඒ නිසා මේ කටයුතු ඊටාම සුබවාදී ලෙස කරන්නට තමන් සිතා ගන්නට ඕන. ඒ වගේමයි ලනු ගහපු දවසේ ඉඳලා ගිනි කොන පැත්තේ ලෑලි කෑල්ලක් ගහලා කුරුල්ලන්ට කෑම දාන්නට උත්සාහ ගන්න ඕන. මේ කුරුල්ලන්ට ගිනි කොන පැත්තේ කෑම දැමීම නිසා ඔබට පුළුවන් මෙහි ප්‍රතිඵලය ඉක්මනින් අත්විඳින්න. ඔබට පුළුවන් මේක ඇත්තද නැත්තද කියලා බලන්න. මෙවැනි ගෙවල් ඉක්මනට නිම කරලා පදිංචි වෙන්නට පුළුවන්. ඒ නිසා ඉක්මනින් තමන්ගේ නිවස ඉදිකිරීමේ කටයුතු කර ගන්නට ඕන නම් ගිනි කොන දිශාවේ කුරුල්ලන්ට කෑම දාන්නට උත්සාහ ගන්නට. හැබැයි මේ දාන කෑම වලදී දසුන් මතක තියාගන්නට මේක මේ බත් එළ ව්‍යංජන සමග දාන්නේ නැහැ. බත් විතරමයි දාන්නේ. ඒ වගේමයි බාසුන් හැලා දැනුවත් කරන්නට ඕන. ඔවුන් කාලා බීලා ඔවුන් පරිහරණය කළ ඉතුරු ටික නොදාන. ඉඳුල් දානට නරකයි. මේක ගෞරවාන්විත මේ සිද්ධිය ඉෂ්ට සිද්ධ කරන්න ඔබගේ නිවස ඉක්මනින් ඉදි කර ගැනීමට හැකියාවක් මේ ලැබෙනවා. මේවා තමයි වාස්තු කෙම් හැටියට වාස්තුවේ සඳහන් වෙන්නේ. ආයිබන් දසුන් අපි අතිවාරම ගැන තවදුරටත් කතා කරන්න ඕන. මෙහිදී මේ අතිවාරම කටයුත්ත ඇත්තටම සුවිශේෂී දෙයක්. නිවසක සම්පූර්ණ බර රඳා පවතින ස්ථානය තමයි අතිවාරම. ඉතින් අතිවාරම කෙරෙහි තමන් දැඩි අවධානයක් යොමු කරන්නට ඕන. දැන් අපි මුල්ගල තියලා ඉවරයි. ඊට පස්සේ අපේ චාරිත්‍රයක් තමයි භෝජන සංග්‍රහය පවත්වන එක. මේ භෝජන සංග්‍රහය පවත්වන එක දසුන් අපේ ආදි කාලයේ සිටම පැවතෙන චාරිත්‍රයක්. මේ කටයුත්ත නිසි පරිදි ඉෂ්ට සිද්ධ කරන්නත් අපි දැනගන්නට ඕන. අපිට විදේශීය විවිධ බලපෑම් නිසා මේ කටයුතු විවිධ විදිහට මිනිසුන් අතර වෙනස් වෙමින් පවතිනවා. නමුත් දැන් මේ ගැන නැවතත් සලකා බැලීම් කරන නිසා ඇත්තටම අපිට සන්තෝෂයි. ඒ වුන් දිරිගැන්වීමක් හැටියට මේ වගේ දැනුවත් කිරීම ඉතාම වටිනවා. දැන් පළවෙනිම දේ තමයි තමන් භෝජන සංග්‍රහය භුක්ති විඳින්නට ඕන ලනු ගහපු සීමාව ඇතුළත. එම කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්න ඕන තමන් ඇතුළු පවුලේ උදවිය සමග ලනු ගහපු සීමාව ඇතුළත ඉඳගෙන ඕන පළවෙනි භෝජන සංග්‍රහය කරන්න. එහෙමනම් තමන් කාලා බීලා ඉවරුණෙන් පස්සේ බාසුන් ලැහැට එන්න කියන එක අද උචිත නැහැ. ඔවුන් ඒකට සූදානම් වෙන්නේ නැහැ අද කාලේ හැටියට. ඒ තමන් භෝජන සංග්‍රහය භුක්ති විඳින අතරතුර බාසුන් ලැහැටත් භෝජන සංග්‍රහයට ආරාධනා කරන එක තමන්ගේ යුතුයකම. මේ වගේ දේවල් අපි කරන්න සිදුවන්නේ දසුන් තමන්ගේ ගෘහය තමන්ට සීහුම් කර ගැනීමක්. තමන්ට එකඟ කර ගැනීම. මෙතනට පයින් ගහන හැමෝම පරාදයි. ඒ නිසා මේ කටයුතු ඊටාම සුබවාදී ලෙස කරන්නට තමන් සිතා ගන්නට ඕන. ඒ වගේමයි ලනු ගහපු දවසේ ඉඳලා ගිනි කොන පැත්තේ ලෑලි කෑල්ලක් ගහලා කුරුල්ලන්ට කෑම දාන්නට උත්සාහ ගන්න ඕන. මේ කුරුල්ලන්ට ගිනි කොන පැත්තේ කෑම දැමීම නිසා ඔබට පුළුවන් මෙහි ප්‍රතිඵලය ඉක්මනින් අත්විඳින්න. ඔබට පුළුවන් මේක ඇත්තද නැත්තද කියලා බලන්න. මෙවැනි ගෙවල් ඉක්මනට නිම කරලා පදිංචි වෙන්නට පුළුවන්. ඒ නිසා ඉක්මනින් තමන්ගේ නිවස ඉදිකිරීමේ කටයුතු කර ගන්නට ඕන නම් ගිනි කොන දිශාවේ කුරුල්ලන්ට කෑම දාන්නට උත්සාහ ගන්නට. හැබැයි මේ දාන කෑම වලදී දසුන් මතක තියාගන්නට මේක මේ බත් එළ ව්‍යංජන සමග දාන්නේ නැහැ.
බත් විතරමයි දාන්නේ. ඒ වගේමයි බාසුන් හැලා දැනුවත් කරන්නට ඕන. ඔවුන් කාලා බීලා ඔවුන් පරිහරණය කළා ඉතුරු ටික නොදාන. ඉඳුල් දානට නරකයි. මේක ගෞරවාන්විත මේ සිද්ධිය ඉෂ්ට සිද්ධ කරන්න ඔබගේ නිවස ඉක්මනින් ඉදි කර ගැනීමට හැකියාවක් මෙන් ලැබෙනවා. මේවා තමයි වාස්තු කෙම් හැටියට වාස්තුවේ සඳහන් වෙන්නේ. දැන් අපි අත්තිවාරමක් කපල ඉවරයි. ඊට පස්සේ බැඳීමට සුබ දිශාවක් හැටියට අපේ බාසුන් හැලා දැනුවත් වෙන්නට ඕන නිතරම ඊශාන දිශාව බලාගෙන දසුන් මේ කටයුතු කරන්න. මොකද ඊශාන දිශාව කියලා කියන්නේ දසුන් ඇත්තටම සතියේ දින 7 දීම මරුව නැති සුද්ධ වූ දිශාවක් හැටියට තමයි සලකන්නේ. ඒ නිසා ඊශාන දිශාවෙන් මේ හැම කටයුත්තක්ම පටන් ගන්න බාස්වරුන් දැනුවත් කරන්නත් අපි දැනගන්නට ඕන. ඒ නිසා මේවා දැනගන්න ඕන ඒ අයම විතරක් නෙමෙයි. ගෘහ හිමියන් හැටියට අපෙත් මේ දැනුම තියෙනවා. අපේ මේ දැනුම තියෙනවා නම් තමයි ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන අපිට ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා තමන් හැමතිස්සෙම ඊශාන දිශාවෙන් මේ කටයුතු පටන් ගන්න උත්සාහ ගන්නවා. තමන් අත්තිවාරම් බැඳලා ඉවරයි. එහෙමනම් මේක පස් වලින් පුරවන්නට ඕන. පස් වලින් පිරවීමේදී විවිධ ඉපැරණි මත තියෙනවා. කෙසේ නමුත් පිරිසිදු පස් වලින් අත්තිවාරම පිරවීමට සුදුසු බව තමයි වාස්තුවේ සඳහන් කරන්නේ. කෙනෙක් අහන්නට පුළුවන් දසුන් ලිංගවල පස් දාන්න පුළුවන්ද? ටොයිලට් පිට්ස් වල පස් දාන්න පුළුවන්ද? ඒකේ ගැටලුවක් නැහැ. අවශ්‍ය වෙන්නේ මඩ සහිත පස් නොදා සිටීම තමයි ඊටාම සුබදායක වෙන්නේ. තමන් බඳින ගල්, වැලි, සිමෙන්ති, තමන් බාර දුන්න පුජ්‍යලයාගේ සුදුසුකම වගේම සැලසුමේ සඳහන් වෙලා තියෙනා වූ අගයන්ටම මේ අත්තිවාරම නිම වෙනවාද කියන තහවුරු කිරීම සපත කර ගැනීම තමන් කර ගන්නට ඕන. උදාහරණයක් හැටියට කියනවා නම් 38යි අඟල් 11 කියන එක 38යි අඟල් 5ට වුණොත්, ඒ වගේම 28යි අඟල් 5 වෙන එක 28යි අඟල් 11 වුණොත් විශාල පරාසයක්. මේ අඟල දෙක වුණාට මේන් ඇතිවන වර්ග අඩි ප්‍රමාණය විශාල වෙනවා. ඒ නිසා සිද්ධ වන්නේ දසුන් තමන්ගේ නැකතට සකස් කරන ලද ගෘහ පිණ්ඩය වෙනස් වීම. ගෘහ පිණ්ඩය කියලා හැටියට අපි කතා කරන්නේ මේක අපි දසුන් ඉස්සරහට කතා කරන්න ඕන. මම මේ ගැන තරමක් කියන්නම්. නිවසක ගෘහ පිණ්ඩය හෙවත් වර්ගඵලය පැන නගින නැකත තමන්ගේ ජම්ම නැකත හා එකඟ වෙන්න ඕන. මෙම වෙනස් වීම නිසා තමන්ගේ ජම්ම නැකතට බැරෑරුම් ලෙස බලපානට ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ට සැලසුම් කරන ලද අගයන් කෙරේ අවධානය යොමු කරලා තමන්ගේ මේ ප්ලෑන් එක මේ සැලස්ම සකස් කරලා තියෙනවාද නැද්ද කියන බව තමන් සොයා බලන්න ඕන. මෙහිදී මේ වරද බාසුන් හැට පැවරීම යුතු නෑ. තමන් මේ ගැන මැනලා තමන් සත්‍යක්ෂණය කරගන්නටම ඕන. අතටම මේ හුඟක් අයගේ මතයක් තියෙනවා මේ දරුවන් පිළිසිඳ ගත්තයින් පස්සේ අත්තිවාරම කටයුතු හොඳ නැහැ කියන එක. මේ සිද්ධාන්තයට යටත් වෙන්නේ තමන් පදිංචි නිවස අසලම නිවසක් තනන අයට තමයි. එහෙම නැතුව තමන් පදිංචි වෙලා ඉන්නේ ඈතක නිවස තනන්නේ වෙන තැනක. කිසිම ගැටලුවක් නැහැ. ප්‍රායෝගිකව මම මේ ගැන කරන ලද පරීක්ෂණ වලින් ප්‍රතිඵල ඔබට කියන්නේ ඒ ගැන කිසිම බයක් වෙන්න එපා. ඒ නිසා නිකන් තමන්ගේ ඉදිකිරීම කොටස අතරමඟ නවත්ත ගන්න එපා. පමා කරන්න එපා. ඔබ තව දුරට කුලියට ඉන්න එපා. ඒ වැරදි මතයක්. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ නිවස අසලම මේ වගේ කටයුත්තක් වෙනවා නම් තමන් ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන්නට ඕන. ඒ වගේමයි දසුන් මේ කටයුතු කර ගැනීමේදී අපිට අවශ්‍ය වෙන කුඩා මඩුවක් ගහන්නට. එතකොට මේ මඩුව කොහෙද අපි ගහන්නේ? ඊශාන දිශාවේ සහ නිර්ද දිශාවේ මඩු ගැසීම සුදුසු නැහැ. ඒ වගේමයි ඉඩම් කෙරෙහි විවිධ අනවශ්‍ය බලපෑම් තියෙනට පුළුවන්. උදාහරණයක් හැටියට කියනවා නම් එහි සොහනක් තියෙනට පුළුවන්. ඒ සොහන යට කළා හදනට වඩා ඊටාම සුදුසු ඒ සොහන් කැබලි ඉවත් කළා තමන්ගේ කටයුතු කරගන්න. එවැනි ඉඩම් කිසිම ගැටලුවක් නැහැ. ප්‍රායෝගිකව දන්නවා. නමුත් මනසට ලැබෙන පණිවිඩය හරහා මේ කටයුතු වල සාර්ථක සහ අසාර්ථක භාවය රඳා පවතින බව නම් කියන්නට ඕන. තව මතයක් තියෙනවා මේ අත්තිවාරම දාපු තැන ලිප මෙලවීම එවැනි දේවල් සුදුසු නැහැ කියන ඇත්ත. අත්තිවාරම උඩ ලිප මෙලවීම නම් සුදුසු නැහැ. නමුත් තමන්ගේ මඩුවේ මේ කටයුතු කරාට කිසිම වරදක් නැහැ. ඕන් කෑම බෙදාගෙන ඇවිල්ලා අත්තිවාරම උඩ ඉඳන් කෑම භුක්ති විඳින අය එලවලා තියෙන සමහරක් අය. ඇයි මේ අත්තිවාරම උඩ ඉඳන් කෑම එවැනි මතයක් නෑ. අපි මේ මතක තියා ගන්නකොට ලනු ගහපු දවසේ ඉස්සෙල්ලාම භෝජන සංග්‍රහය ලැබුවේ ලනු ගහපු එක ඇතුලේ කියන එක. ඒ අනුව අපි ගේ ඉඳුළු කළා ඉවරයි.
ඒ නිසා ඊට පස්සේ ඒක තව කෙනෙක් ඇවිල්ලා ඒක උඩ කැම කෑවා කියලා තමට කිසිම අගතියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ගැන බියක් සැකයක් ඇති කරගන්න ඕනේ නැහැ. ආයිබන්දසොන් අද අපි කතා කරන්නේ අතිවාරම් බැඳෙන් පස්සේ බිත්ති බැඳීම. බිත්ති බැඳින්නේ කොහොමද? ඇත්තටම බිත්ති බැඳීම සඳහා නැකතක් පාවිච්චි කරන්නටම අවශ්‍ය නැහැ. Taman අනිකු සියලු කටයුතු කරලා තියෙන්නේ. සුබ දවසකට මේ කටයුතු පටන් ගත්තා නම් බොහෝ දුරට හොඳයි. සුබ දවසක් හැටියට අඟහරුවාදා නුසුදුසුයි. මෙවැනි කටයුතු දසුන් අඟහරුවාදා පටන් ගන්නට හොඳ නැහැ. බ්‍රහස්පතින්දා ඉතාම සුදුසුයි. මෙවැනි සුබ දිනයක Tamanට සුදුසු දිනයක මේ කටයුතු පටන් ගන්නට ඕන. අපි දන්නවා සමහර අය දසුන් මේ උළුහව් තියලා තමයි පටන් ගන්නෙ. ජනෙල් තියලා පටන් ගන්නෙ. මෙවැනි ක්‍රමයක් අද අපේ අතරේ භාවිතා වෙනවා. පෙරදිත් මේ ක්‍රමය භාවිතා වෙලා තිනවා. නමුත් මෙහිදී වන අකටයුත්තක් තමයි අවුවට නිරාවරණය වීම නිසා උළුහව් සහ ජනෙල් වල විවිධ හැඩ පළුදු මතුවීම් ඇති වෙනවා. එම නිසා මේ කටයුත්ත නුසුදුසුයි. සාමාන්‍යයෙන් නිවසේ අත්තිවාරමෙහි බැමි බැඳ වහල ගැසුවායින් පස්සේ ඕන උළුහව් සහ ජනෙල් තියන්න. ඒක තමයි භාවිතා කළ යුතු සුදුසුම ක්‍රමය හැටියට නම් කරන්නට පුළුවන් වෙන්නේ. දසුන් අපි නිවසේ බැමි බැඳලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ වහලේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරගන්න. වහලේ කටයුතු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම නැකතක් බලන්න ඕන. සුබ මුහූර්තයකට තමන් විසින් පලංචියක් උඩ නැගලා තමන් අතින්ම ලීය සුදුසු දිසා බලා තැබීම සිදු කළ යුතුමයි. මේ කටයුත්ත මගෙන් මම අර පෙරදී කිව්වා වගේ දසුන් තමන්ගේ නිවස තමන්ට සීහම් කර ගැනීමක් සිද්ධ වෙනවා. මෙම ලීය තමන්ට බර වැඩි නම් දෙපැත්තෙන් දෙන්නෙකුට අල්ලන් ඉන්න පුළුවන්. උන්ට කියන්න ඕන මමයි ලීය තියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ තියන්න කියලා. ඒ අනුව තමන් ප්‍රථමයෙන්ම ලීය තියන්නට උත්සාහයක් ගන්නට ඕන. තමන් මේකට සහභාගී වෙන්නම ඕන. වහල ගැසීමේදී අපි දන්නවා පරාල ගාන ඔත්තේ ගානක් වෙන්න ඕන. යටලී ගාන ඔත්තේ ගානක්, කුරුපා ගාන ඔත්තේ ගානක්, මූට්ටු ගාන ඔත්තේ ගානක්, බාල්ක ගාන ඔත්තේ ගානක් මේ ආදී වශයෙන් සියලු කාරණා වහල සම්බන්ධයෙන් ඔතු සංඛ්‍යාවක්ම වෙන්නට ඕන දසුන්. මෙය ඉපැරණියේ භාවිතා වුණාසේම අද කාලේ නූතනයේ නිවාස පද්ධතියේ මෙම සිද්ධාන්තය සක්‍රීය වාසු සිද්ධාන්තයක් හැටියට සැලකෙනවා. එය සැබෑවක්ම වන බව ප්‍රායෝගිකව අත්දැකීමෙන් ප්‍රකාශ කරන්නට පුළුවන්. නිවසක වහල ගැසීමෙන් පස්සේ අපි කරන්නට ඕන වෙන්නේ ජනෙල් උළුහව තැබීම. මෙහිදීත් සුබ වේලාවක් බලන්න ඕන. මේ සුබ නැකතට තමයි ප්‍රධාන උළුවස්ස තියන්නේ. ප්‍රධාන උළුවස්ස ගැන කතා කරනකොට දසුන් හැමතිස්සෙම මෙය තියන්නේ මේෂන් බාස්. මේ පැනීම කරන්නට ඕන වඩු බාස්මයි. වඩු බාස් නැතුව මේෂන් බාස් පැනීමද ගෘහහිමියා පැනීමද අහිත කරයි. ඉපැරණි චාරිත්‍ර අනුව පළාතෙන් පළාතට වෙනස් ක්‍රම විධික්‍රම අනුගමනය කරනවා. කෙසේ වුවත් රතු ජටාවක් බැඳලා සුදු රෙද්දකින් ගත සරසාගෙන සුදු සැවුලෙක් අරගෙන ප්‍රථමයෙන් වඩු ආයුධ ටික එළියට දමලා කිරි ගහක් ළඟට ගිහිල්ලා එහි කිරි බලන්න පුළුවන් විදිහට පිහියකින් හෝ යමකින් කොටලා නැවත ගෙදරට ඇවිල්ලා ගෘහ ස්වාමියාත් එළියට රැගෙන ගොස් වතුර කලයකින් මූණ බලලා ඒ වතුර කලයේ බිඳලා ඒ වැනි විශාල චාරිත්‍ර විදි පළාතෙන් පළාතට වෙනස්ව භාවිතා වෙනවා. කෙසේ වුවත් වඩු බාස් විසින් මේ උළුවස්ස පැනීම කරන්න ඕන. ඉපැරණි චාරිත්‍ර අනුව පළාතෙන් පළාතට වෙනස් ක්‍රම විධික්‍රම අනුගමනය කරනවා. කෙසේ වුවත් රතු ජටාවක් බැඳලා සුදු රෙද්දකින් ගත සරසාගෙන සුදු සැවුලෙක් අරගෙන ප්‍රථමයෙන් වඩු ආයුධ ටික එළියට දමලා කිරි ගහක් ළඟට ගිහිල්ලා එහි කිරි බලන්න පුළුවන් විදිහට පිහියකින් හෝ යමකින් කොටලා නැවත ගෙදරට ඇවිල්ලා ගෘහ ස්වාමියාත් එළියට රැගෙන ගොස් වතුර කලයකින් මූණ බලලා ඒ වතුර කලයේ බිඳලා ඒ වැනි විශාල චාරිත්‍ර විදි පළාතෙන් පළාතට වෙනස්ව භාවිතා වෙනවා. කෙසේ වුවත් වඩු බාස් විසින් මේ උළුවස්ස පැනීම කරන්න ඕන. දසුන් මෙහිදී වෙන වැරද්දක් තියෙනවා. අද වර්තමානයේ තමන් උළුවස්ස හදන්නට දෙන අයගෙන් අහන්න ඕන උළුවස්ස පැනීමේ චාරිත්‍රය කරනවද නැද්ද කියලා. එහෙම නොවුනහම දසුන් ඇත්තටම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. උළුවස්ස හදලා දෙනවා. එයා කියනවා මට පනින්න බෑ කියලා. මේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීපු අය ඕනෑ තරම් අපේ ළඟ ඉන්නවා. ඒ නිසා මෙම කටයුත්ත බාර දීමේදී අපි
පැහැදිලිව දැනගන්නට ඕන ඔහු විසින් උළුවා පැනීම කරනවාද නැද්ද යන්න බව. එසේ නොවෙනවා නම් ඔවුන්ට උළුවස්ස සෑදීමේ අවකාශය නොදෙන්නට ඕන. උළුහව් ප්‍රමාණය හැමතිස්සෙම ඔත්තේ ගානක් වෙන්න ඕන. ජනෙල් ප්‍රමාණය ඉරටේ ගානක් වෙන්න ඕන. වර්තමානයේ දක්නට පුළුවන් ඔබට සමහර ජනෙල් උළුවස්සක්ද ජනේලයක්ද කියලා මේක තේරුම් ගන්නට බැරි අවස්ථාවල් තියෙනවා. අපෙන් අහනවා මේක උළුවස්සකට ගණන් ගන්නවද ජනෙලයකට ගණන් ගන්නවද? උළුවස්සක පියන් ඇරෙන්නේ ඇතුළට, ජනෙල් වල පියන් ඇරෙන්නේ එළියට. නමුත් ජනේලයක් Taman යන්න එන්න පාවිච්චි කිරීමේ අදහසින් ඒක තියලා අපි එසේ පාවිච්චි කරනවා නම් ජනේලයකුත් ඒ පාවිච්චි කරන ආකාරය අනුව උළුවස්සකට ගණන් ගන්නට වෙනවා. උඩ යට කොපමණ මහල් තිබුණත් එක නිවසක් හැටියට සැලකෙනවා. එහිදී සියලු දොරවල් සහ ජනෙල් වල අනුපාතය ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නටම ඕන. නමුත් වෙනත් ගෙයක් හැටියට පාවිච්චි කරනවා නම් ඒ යුනිට්ස් දෙකක් හැටියට ගණනය කරනු ලබනවා. දොරවල් ජනෙල් ගැන කතා කරද්දී දවසුන් මේ වැරදි මත තියෙනවා. මොකද්ද මේ දොරෙන් බැලුවාම එහා පැත්තේ ජනේලේ පේනවා. ඉතින් එළිය පේනවා. මේවා අවඩදායක හැටියට තමයි මිනිස්සු සලකන්නේ. නෑ, එවැනි අවඩදායකත්වයක් නෑ. එවැනි ඒව වැරදි මත. මේ වැරදි මතම ඉන්නේ ඇයි? අපි හොඳ මත ටිකකින් අපි සැරසෙමු. ඉතින් මේ වැඩසටහනෙන් අපි උත්සාහ කරන්නේ එවැනි සුදුසු දේ, හොඳ දේ, සුබ දේ ඔබට දැනුම් දෙන්න. ප්‍රායෝගිකව මට කියන්න තියෙන්නේ එවැනි වැරදක් නැහැ. එතන ජනේලයක් නැතිකම තමයි ප්‍රශ්නේ. මෙවැනි අවස්ථාවලදී මම දැකලා තියෙනවා දසුන් මේ ජනේලේ වහලා දාලා තියෙන මිනිස්සු. ඇත්තම ඒ හින්දා එතන කරුවලයි. ඔබ මේ අහන් ඉන්න අයට තේරෙනවා ඇති. එතන දැන් කරුවලයි, අඳුරුයි. මෙවැනි තත්ත්වයක් ඇයි ඇතකන? අඳුරට වඩා එළිය හොඳයි. ඒ නිසා ජනේල් වසනවාට වඩා තියෙන එක ඊටාම සුදුසු බව තමයි කියන්නට තියෙන්නේ. ඒ වගේම දසුන් ඔය ප්‍රධාන දොරට කෙලින් දොරවල් 3ක් තිබීම සුදුසු නැහැ. ඒ ප්‍රායෝගික සිද්ධියක්. මේ පැරණි මතයක්. ඇත්තටම මේ මතේ සාර්ථක ඒ වගේම ඇත්ත කතා කරන මතයක් හැටියට තමයි මට කියන්න තියෙන්නේ. එලෙස තමන් නිවසක දොරවල් එක කෙලින් 3ක් නොතිබියා ගැනීමට උත්සාහ කරන්නට ඕන. එහෙම නැත්නම් මේක කොනෙන් බැලුවහම පොඩ්ඩකින් ඈත එහෙම එකක් ගැන බය වෙන්න උවමනාවක් නැහැ. වේද වෙනවා කියලා කියන්නේ යමකට ඉදිරිපිට එන එකක්. හුඟක් අයට තියෙන ගැටලුවක් තමයි දසුන් මේ තමන්ගේ නිවසේ ප්‍රධාන දොර ළඟට ආවම කණුවක් තියෙනවා. අපි වහලා හෝ ස්ලැබ් එක දාලා තියෙන ඒකේ බර දරන කණුවක් තියෙනවා. මේ කණුව ගැටලු සාගතයි. තමන්ගේ දොරට කෙලින් කණුවක් එන එකට අපි මේකට ස්තම්භ දෝෂ කියලා නම් කරනවා. මේවා ඉදිරියට තියෙනවා. මතක තියාගන්න මේ ගේ ඇතුලේ කණුවක් තිබුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඉදිරියේ කණුවක් තියෙන නිසා තමයි ගැටලු තියෙන්නේ. මෙවැනි දේවල් ඇවිල්ලා තියෙන. ඇත්තටම ගේ ඉඳලා එළියට එනකොට තමන්ට අනතුරක් විය හැකියි. මෙවැනි අවස්ථා සැලකිල්ලට අරගෙන තමයි මෙවැනි මත ප්‍රකාශ වෙලා තියෙන්නේ. මේ ප්‍රායෝගිකයි. මෙවැනි තැන් තමන් සැලකිල්ලක් දක්වන්න ඕන. ප්‍රධාන දොර ඉදිරිපිට කණුවක් තියෙන එක සුදුසු නෑ. ඒ වගේම ගස් වර්ග ගැන කතා කරනවා. අපි දසුන් පස්සේ දවසක් කතා කරනවා. නමුත් මතක තියාගන්න ඕන ප්‍රධාන දොරට වේද වෙන්නේ ඉදිරිපිට තියෙන යමක් වේද එහි උළුවස්සමෙන් දෙගුණයක් ඈත ගණන් කිසිම ගැටලුවක්. ඊට මෙහා නම් ඒක වේද දෝෂයක් හැටියට සලකනු ලබනවා. මේ ප්‍රායෝගිකයි. මේ සක්‍රීය වාස්තු සිද්ධාන්තය. අයිබෝන් දසුන් අද අපි කතා කරමු උළුහව් ප්‍රමාණය ගැන.